ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔයාලත් එක්ක මම කතා කරන්නේ විෂාද එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියන බහුලවම දක්නට ලැබෙන රෝගී තත්ත්වය පිළිබඳ. සෑම පුද්ගලයන් 8 දෙනෙකුගෙන් එක් අයෙකුටම ජීවිතයේ යම් අවස්ථාවකදී මෙම රෝග තත්ත්වයට මුහුණ දීමට සිදු වෙනවා. මේ මොළයේ ඇතිවෙන විවිධ රසායනික ද්‍රව්‍යවල අසමතුලිතතාවයන් නිසා හටගන්නක් වන අතර ඒ ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගී තත්ත්වයක්. බලමු අපි විෂාදය ඇති වෙන්න හේතු මොනවද කියලා. මෙම රෝගය ඇතිවීමට විවිධ හේතුන් වල එකතුවක් බලපාන බව සොයාගෙන තිබෙනවා. ඒවා නම් ආවේනික ජාන සංයුතිය, ළඟම ඥාතියෙකුගේ අභාවය, ධනහානිය, රැකියාවේ අහිමිවීම, ස්වාමියාගේ හෝ පියාගේ දිගුකාලීන මත්පැන් භාවිතය සහ ගෘහස්ත හිංසනය, පීඩාකාරී තත්ත්වයන්ට දිගුකාලීනව මුහුණ දීම, ළමා වියේදීම මව අහිමිවීම, සමීප හා විශ්වාසවන්ත ඇසුරක් නොමැතිකම යනාදියයි. නමුත් මෙන්න මෙවැනි අවස්ථාවලදී අපි විෂාදය කියන රෝග විනිශ්චයට පැමිණෙන්නේ නැහැ. අප ආදරය කරන කෙනෙක් හෝ දෙයක් නැති වූ විට ඕනෑම කෙනෙකුට කෙටි කාලීනව දුක්බර අවස්ථා ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස විභාග අසමත් වීම, මූල්‍යමය පාඩු, හොඳම හිතවතෙකුගේ මිය යාම, සබඳතා බිඳ වැටීම, බලාපොරොත්තු නොවූ රෝග තත්ත්ව ආදිය නිසා කෙනෙකුට කෙටි කාලීනව දුක්බර අවස්ථා ඇති වෙන්න පුළුවන්. මෙවැනි පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීම නිසා ඇතිවන දුක්බර ගතිය වුවද දිගු කාලීනව හෝ වැඩි තීව්‍රතාවයෙන් තිබුණොත් ඒ විෂාදය වෙන්න පුළුවන්. මොනවාද මේකේ රෝග ලක්ෂණ? නිතරම කනගාටුවෙන් පසුවීම සහ හිතේ පවතින කනස්සලු බව, ශරීර ශක්තිය අඩු බව, ශාරීරික අප්‍රාණිකත්වය සහ අධික වේශකාරී බව, ආශාවෙන් කළ කී දේ පිළිබඳ තවදුරටත් ආශාවක් නොවීම, ආහාර අරුචිය, බර අඩුවීම, නිින්ද අඩුකම, රැය අතරමැදදී නිින්දට බාධා වීම, ඉතා අලුයම නැගිටීම, දිවා කාලයේ අධික නිදිමත බව දැනීම ආදී නිින්දේ ගැටලු, සෑම දෙයක් ගැනම උවමනාවට වඩා කනස්සල්ලට පත්වීම හා අසුභවාදී සිතුවිලි ඇතිවීම, අනාගතය ගැන බලාපොරොත්තු රහිත බව හා ජීවිතයට හානි කර ගැනීමට සිතීම, අවධානය දිගටම පවත්වාගෙන නොහැකිවීම නිසා අමතක වීම සිදුවීම හා කාර්යක්ෂමතාවයේ අඩුවීම, එනිසා අධ්‍යාපන සහ රැකියා කටයුතු අඩාල වීම, හැඟුම්බර වීම, නුරුස්නා ගතිය හා අනවශ්‍ය ලෙස කේන්ති යාම, ලිංගික ක්‍රියාවන් ගැන වෙනදාට වඩා ආශාව අඩුවීම, ඇඟපත දැවිල්ල සහ වේදනාව, හිස රදය, බඩ දැවිල්ල ආදී ශාරීරික රෝග ලක්ෂණ කිහිපයක් එක විට පැවතීම දක්නට පුළුවන්. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට ඉහත රෝග ලක්ෂණ සති 2කට වඩා කාලයක් දිගින් දිගටම පවතී නම් ඒ විෂාදය විය හැකි අතර මනෝවෛද්‍යවරයෙකු ඉක්මනින්ම හමුවීම ඉතාම වැදගත්. විෂාදයේ මෙම රෝග ලක්ෂණ දුටුවොත් ඔබ කළ යුත්තේ කුමක්ද? හැකි ඉක්මනින් ළඟම රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය සායනයට යොමු වන්න. එවිට වෛද්‍යවරයා ඔබගේ රෝග විස්තර ලබා ගැනීමෙන් පසු කළ යුත්තේ කුමක්ද යන්න ඔබට පැහැදිලි කර දෙයි. විෂාද තත්ත්වය ඔබගේ දුර්වලතාවයක් නොවන අතර එම රෝග ලක්ෂණ වෛද්‍යවරයාට පවසා ඉතා ඉක්මනින් ප්‍රතිකාර ගැනීමට යොමු වීමෙන් අනවශ්‍ය විදවීම්, පසුතැවීම් සහ මානසික පීඩාකාරී තත්ත්වයන්ට පත්වීම වළක්වා ගත හැකියි. එසේමින් ජීවිතයක් බේරා ගැනීමට හැකියාව ලැබේ. විෂාදයට තියෙන ප්‍රතිකාර මොනවාද? ඔබේ වෛද්‍යවරයා විෂාදයට ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔබට පැහැදිලි කර දෙයි. ඒවා නම් ඖෂධ ප්‍රතිකාර, මනෝචිකිත්සක ප්‍රතිකාර, විද්‍යුත් කම්පන ප්‍රතිකාර (ECT). ස්ථිර හා සාර්ථකව සුවය ලැබීම සඳහා බහුලවම ඖෂධ ප්‍රතිකාර භාවිතා කෙරේ. අනෙක් ඖෂධ මෙන්ම මේවායේද යම් යම් අතුරු ආබාධ ඇති නමුත් ඒවා අවම වන අතර කාලය සමග කෙමෙන් අඩු වී යයි. මෙම ඖෂධ වලට කිසිදා ඇබ්බැහි වීමක් සිදු නොවේ. මෙම ඖෂධ වෛද්‍යවරයා නිර්දේශ කරන කාල සීමාව තෙක් ලබා ගැනීම වැදගත් වන අතර හදිසියේ නතර කිරීමට ඔබ තීරණය නොකළ යුතුය. මනෝචිකිත්සක ප්‍රතිකාර විශේෂඥ වෛද්‍ය උපදෙස් යටතේ ලබාගත යුතු වන අතර එය සුදුසු වන්නේ මද වශයෙන් විෂාද තත්ත්වයට පත් වී ඇතිනම් පමණි. විෂාද තත්ත්වය තදබල ලෙස ඇති විට විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය (ECT) ලබා දෙයි. මේ ඉතා ආරක්ෂාකාරී සහ ඉක්මන් සුවය ලබා දෙන සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි. මෙය ලබා දෙන්නේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු මගින් විශේෂ පහසුකම් යටතේ පමණි. මෙම ප්‍රතිකාර ක්‍රමය රෝගියා නිර්වින්දනය කිරීමෙන් අනතුරුව පමණක් දෙනු ලැබේ. ඔබ විෂාදයෙන් පසු යන්නේ නම් කළ හැක්කේ කුමක්ද? ඔබගේ ඖෂධ මාත්‍රාව නිවැරදිව ගන්න, ඔබේ හැඟීම් සහ ඖෂධ පිළිබඳ ගැටලු වෛද්‍යවරයා සමග කතා කරන්න, එදිනෙදා කටයුතු වල හැකි පමණ යෙදීමට උත්සාහ ගන්න, පෝෂ්‍යදායී ආහාරය ලබා ගැනීමට හා ශාරීරික ව්‍යායාම වල යෙදීමට හැකි පමණ උත්සාහ කරන්න, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න, ඒවා විෂාද තත්ත්වය වැඩි කිරීමට හේතු වෙන්න පුළුවන්. ඔබ විෂාද ඇති රෝගියෙකුගේ භාරකරු හෝ මිතුරෙකු නම් ඔහුට හෝ ඇයට ඔබට උදව් කළ හැක්කේ කෙසේද? ජීවිතයේ ඇතිවන සමහර ගැටලු හා බාධක විෂාද තත්ත්වය දිගටම තිබීමට හේතු විය හැකි නිසා එම ගැටලු තත්ත්ව විසඳා ගැනීමට ඔබ හැකි පමණ උදව් කරන්න. ඔහුගේ හෝ ඇයගේ උදාසීන බව හා කලකිරීම මෙම රෝග තත්ත්වය නිසා ඇතිවෙන්නා බව තේරුම්ගෙන එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා ඔහු හෝ ඇයව කාරුණිකව උනන්දු කරන්න. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමට උපකාරී වන්න.
නිවැරදි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමෙන් විෂාදයේ රෝග ලක්ෂණ කෙමෙන් පහව යන අතර සමහර ටීන් සම්පූර්ණයෙන් මිදීමට සති 4ක් 6ක් පමණ හෝ ඊට වඩා වැඩි කාලයක් ගත විය හැක. නමුත් සුව වූ පසුවත් ඖෂධ ප්‍රතිකාර විශේෂයෙන් මනෝවෛද්‍ය නිර්දේශන තවදුරටත් ගැනීම වැදගත් වේ. ඖෂධ නොගත් විට යථා තත්ත්වයට පත්වීමට මාස 6ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ගත විය හැකිය. ඉතින් මම හිතනවා අද මගේ වීඩියෝ එකෙන් ඔයාලා දන්න මානසික රෝගයක නොදත් පැතිකඩක් ගැන ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ තව කෙනෙක්ට නරඹන්න ෂෙයා කරන වගේම මගේ channel එක subscribe කරලා මේ වගේ වීඩියෝ නරඹන්න දිගටම එකතු වෙලා ඉන්න. නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.